රූප රටවල් වල ජීවත් වෙන ඕනම කෙනෙක්. හරිද ළමයි ගොඩාක් දේවල් තියෙනවා පෙන්වන්න. මම මේක දකින්න දෙයක්. අර සුදු හරි ක්‍රියේටිව් විදිහට දේවල් ලෝකෙට දෙනවා. කැම පිඟානක් හදන එකක් වේවා, බල්ලෝ හොදන වේවා. උඹලා ගිහලා බලන්න බල්ලෝ හොදන තැනක. මම දන්නේ කියන මොකද්ද කියලා දන්නවා. බල්ලෝ හොදන තැනක බල්ලා හොදන කලාව බලපලා කියලා හරි ලස්සනට කරනවා. ඒ කියන්නේ ඒ කවදාවත් කොපි කරන්නේ නැහැ යුරෝපේ මිනිස්සු. තව කෙනෙක් බලන් ඒක කොපි කර යන්නේ. මේ මෙන්ටැලිටි එක ලංකාවේ ගොඩක් තියෙනවා. මොන හරි කර ඒක ගොඩ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. මම ඇත්තමකොත් ඔය ටී කොපි යන්නේ උදේට ඇඳගෙන කරගෙන මම ඒක හරියට බලන දෙයක්. අනේ මමත් ආසයි කියලා පේන්න මට බෑ ඒක කරන්න. තාම තදම තියෙන මම කියවනවා ගිය ඇතුලේ මගේ වෙනම මොකක්ද. ඒක හොඳ දෙයක් යා පේනවා. මම දන්නේ ඔච්චර පාක් තියනවද කියලා ඉතාලියේ මිලාන් වල. මේක එච්චර ලොකු සිටි එකක් නෙමෙයිනේ ගෙන්ට් කියන්නේ. ගෙන්ට් කියන්නේ කොළඹටත් වඩා පොඩි. තේරුණාද? ඒක හොඳ දේවල්. ඔයාලා තේරුණාද? ඒකයි ඕනම කෙනෙක් යම් කිසි දෙයක් තමන්ගේ අනන්‍යතාවයක් හදාගෙන ඒ ඉස්සරහට යන විදිය ළමයි. ඒකේ ආත්ම තෘප්තියක් තියෙනවා end of the day. end of the day අපි නිදා දැන් මම උනත් දේවල් කරලා බලද්දි මට යම්කිසි තෘප්තියක් තියෙනවා. ඒතර මට හොඳ නින්ද නැහැ. මම කැමති නැහැ පීඩනෙට. ඒක තමයි දැන් බොයිෆ්‍රෙන්ඩ් උනත් මම ඒකයි කියන්නේ මේ ගත් කෝල් එකට කතා කරා මොකටද ගත්තේ? තියන්නම් ගන්නම් බුදියනම් මගේ ඔළුව මම වැඩ කරන්නේ එකක් කිව්වොත් ඒක ඔළුවට දාගෙන. ඒ ඉලක්ක ඉදිරියට යන්න. මට ඒකට හරි අමාරුයි. ඒකයි මම සමහර අය බ්ලොක් කරන්නේ. දැන් නමක්වත් කියන්නේ බ්ලොක්. කවුද දන්නේ නැහැ. ඔයාලා කවුරුත් දන්නේ බ්ලොක්. ඒකයි දන්නවා. ඉස්සර ඒගොල්ලෝ කියලා ප්‍රොමෝෂන් නම්බුණා. ඒ වගේ තමයි ආවේ තඩි බත්තලි ඔය වගේ ආවනේ කට්ටිය ඕස්ට්‍රේලියාවේ ඒව කියලා ප්‍රොමෝෂන් දීලා ඒ හුකාරි මම පාඩමක් ඉගෙන ගත්තා. ඉගෙන ටොකු වෙනගෙන මතක තියාගෙන කට්ටිය අඳුරගෙන මම ඉස්සරහට කරගෙන යනවා. තමන්ගේ දේවල් ලස්සන කරන්න පෙන්නන්න දේවල් තියෙනවා කතා කරගෙන මට තාම බෑ. මගේ තාම දෙයක් මං කියනවා මගේ ඉකොනොමි එක හදා ගන්න ඕනේ කියලා. ජොබ් එකේ ප්‍රශ්න තියෙනවා ළමයි. ඒක මං දුර යන්නේ මං ළඟ එකක් හොයන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. තමන්ගේ රෙන්ට් අනම්මනම් ඒ ටික රෝල කරගෙන මං කරන්නේ ලයිෆ් ස්ටෝරි එකක්. මගේ ලයිෆ් ස්ටෝරි එක සීරියස් 75ක් රටේ මිනිස්සු දන්නවා. තේරුණාද? ඒ දේවල් හදාන්න මම ඉස්සර දැන් මම නෑව කොණ්ඩ බ්ලොඩර් කරගත්තා. දැන් දුමක් ඇඳගෙන මම බඩු මලු ටික සුද්ධ කරලා ඊට පස්සේ මම යන්න ලෑස්ති කරගන්නවා. තේරුණාද? මම පොඩි කුස්සිය අර තියෙන. ඒක YouTube එකටත් ඒකම දාලා ඒව කරලා පුළුවන් විදිහට මම කරගෙන යනවා ළමයි. මම දන්න දේ කරගෙන. ඒකයි. අනික අවංක වෙන්නේ ජීවිතේ. මම හැමෝටම කියන එකම දේ අවංක වෙන්න. අවංක මිනිස්සු අවංක වෙන්නකො. තමන්ට දෙවියෝ අනිවාර්යෙන් බලනවා. එතන තමයි දේව ශක්තිය වැඩ කරන තැන. අවංක වෙලා යන්න ඉස්සරහට. ඒතර වරදින්නේ නැහැ. ජීවිතේ දිනන හැබැයි හොර වැඩ කර ගියොත් කවදා හරි වැටෙනවා. තුදු මාතේ රොම් බ්‍රේකට උනේ දැන් යථාර්ථේ පිටලාද කියන මම දන්නේ. ඒ බොරු කිව්ව මට අපොසල. ඒක තමයි මම අයින් කළා දැන්. මොකද මට බෑ. දැන් මට ඕන තරම් හදවතුයි හාටුයි මලුයි ළමයි දෙනවනේ ළමයි. මට එයාගේ හාට් එපා. යා වැද්දක සිතින් බායි කියලා. එයාට සමුදිලා මම යනවා. මට අඩු වෙන්න ඇඳ වෙන්නේ නැහැ. ඔය ඉඳලා හිටලා කෙල්ලෝ යහනින්ද සිටින් ඊ කියලා කිව්වට මගේ පරිච්ඡේදය ඉවරයි. සුදු මහත්තයා ගැන මතක් කරා අපේ මහත්තයා. මට මතක නැහැ. මට ඉක්මනට අම්මෝ කියන්නේ මට හරි ක්ෂණික කෙටි මතකයක් තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. ඇත්තම මොකද තමාරන නනුත් අමතක කළා. මම දකින්නේ මම වයසට යන්නේ නැහැ කියලා අහනවනේ. ඒ හේතුව ඒකයි. මගේ තියෙන බොහොම සරල මනසක්. මගේ ඔළුවේ නැහැ නේ. මම දන්නේ ළමයි බස් එකේ බැහැලා සිටි සෙන්ටර් එකේ ඉන්න ට්‍රෑම්ප් එක තාම. අවුරුදු 7ක් ඉඳලා. මම ඇත්ත කියන්නේ. මහිත් ෆර්නෑන්ඩෝ තමයි ස්ටේෂන් එකේ ඉන්නේ. මම දන්නේ නැහැ. ගොඩක් යනවා ට්‍රෑම්ප් එහෙට මෙහෙට. මට අවශ්‍ය නැහැ. බැරදුනොත් ඒකේ බැරිලගේ කියනවා. එහෙම මම හොය යන්නේ. එහෙම ගිහිල්ලා අනාථ වෙලා රටවටේ කැරිකිලා පඩංගු ගහලා එනකොට තමයි අක්කගේ බත් මුට්ටිය බත් ටිකක් කන්න රින් ගන්න. මොකද රතු බත් ටිකක් බඩට තමයි මගේ ශරීර කුඩේට පණ එන්නේ ආපහු ළමයි. ඒක කාලේ තමයි අක්කා ඉතින් මේ එන මේ මට දෙකව දුන්නේ. ඒක තමයි කියන්නේ කණ්ඩ දුන්නා කියලා. ඒකිටත් මන් දෙන ඕන තරම්. දෙන්න ගිහිල්ලා. ඩීලර් කෙනෙක් කීකියවද්ද ගන්නෑ. මන් දන්නනේ ගරුත් එක්ක ගානට කතා කරලා හොඳ අනිත් උන්වවද්ද ගන්න සියල්ල මට තමයි කියන්නේ අනේ නටන්න. මම අහුණා නම් හිමලා මේ පොලිසිය වලට එහෙම මොන හරි කරන්න ගිහලා වගේ. දැන් අනුන්ට හුකන්න අපත් වයන ගිහිලා. ඒකිට ගස්. දැන් හරි හිතන්න එපා කවුරුත් මේ යුරෝපේ සියලුම සුද්ධ කියලා. 아무තු දෙයක් නෙමෙයි.